කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අද පෙබරවාරි 13 අපි හැමෝම දන්න. ඒ කියන්නේ බෞද්ධ කතෝලික හැමෝම යන්න කැමති යන්න ආස කරන තැනකට තමයි අද යන්න හදාන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති. අද අපි කුරුසපල්ලි යන්න තමයි යන්නේ. දැන් අපි ඉන්නේ නාරාමල. දැන් වෙලාව උදේ 7:30ට විතර. අපි කුරුණෑගලින් පිටත් වුණේ 7ට විතර. පැය භාගයක් වගේ යනකොට අපි නාරාමලට ආවා. දැන් අපි ඉන්නේ කුලියාපිටියේ. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. දැන් නම් අපි දෙන්නටම ටිකක් මහන්සි. අපි උදේට කාලම ඉතිරි ටික යන්න කියලා තමයි හදන්නේ. උදේට කන්න නැතුවා දැන් ඉන්දියාප් තමයි මම ඕඩර් කරේ. කාලා බලමු එහෙනම්. ඊට පස්සේ අපි ආයෙත් යන්න කියලා පිටත් වුණා. එතකොට තමයි දැක්කේ මෙහි තියෙන චර්ච් ඔක්කොම සරසලා තිබුණා. මං හිතන්නේ පල්ලිවල මොකක් හරි තියනවා වගේ. මාරම ලස්සනට ගොඩක් දුරට සරසලා තිබුණා. පාරේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් ඊට වැඩියෙන් වගේ සරසලා තිබුණා. කතාවෙන් කතාව අපි මාරවිල ටවුන් එකටම ආවා. තව විනාඩි ගානකින් අපි ඉන්නේ කුරුසපල්ලියේ. කුරුසපල්ලිය කියන්නේ ගොඩක් ප්‍රාතිහාර වෙන තැන. ජේසුගෙන් දේව අම්මගෙන් ඉල්ලන ඕන දෙයක් මෙතනදි හම්බෙනවා. ඒකට ආගම් ભેදයක් නැහැ. ඉතින් තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්නයි ඉටු වෙලා තියෙන ඉල්ලීම් වලට ජේසුට ස්තුති කරන්නයි ගොඩක් කට්ටිය අදත් ඇවිත් ඉන්නවා. කොහොම හරි අපි දෙන්නත් ගිහිල්ලා යාඥා කරලා ෆාදර්ගෙන් බ්ලෙසින් අරගෙන ඉටිපන්දම් පත්තු කරලා ඒ වැඩ ටික ඔක්කොම කරගත්තා. ඊට පස්සේ අපි දෙන්නාව දේව අම්මගේ ආශිර්වාදය ගන්න. හිරිවැටුණු සඳසියා නිදිවර පුරේමා තනි වෙන්න හදවත් දැන් හිගයි. වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයන. දේව අම්මගේ ආශිර්වාදය අරගෙන බීච් එකටත් ගිහිල්ලා ආපහු අපි දැන් යන්න තමයි මේ හදන්නේ. ඊට පස්සේ අපි ගියේ අයියාගේ නංගි සයිප්‍රසිනම් බඩු වගේක් එවලා තිබුණ යාළුවෙක්ගේ අතේ. ඒ යාළුවාගේ ගෙදර හොයාගෙන තමයි අපි දැන් මේ යන්නේ. දැන් වෙලාව උදේ 11:00ට විතර ඇති. අපි මාරවිල ආපු කාරණා වලින් කාරණා 3-4ක්ම මේ වෙනකොට හරි. දැන් අපි ආපහු කුරුණෑගල යන්න තමයි හදන්නේ.
ඒ යන අතරමඟදී අපි ආපහු මෙතනින් නැවැත්තුවා මොන හරි බීලා යන්න ඕනේ කියලා. මෙතන අපි කඩින චොක්ලට් ඩ්‍රින්ක් එක බීලා තියෙනවා. මාරම රසයි. ඊට පස්සේ අපි කුරුණෑගලට ඇවිල්ලා මට පොඩි බඩු වගයක් ගන්න තිබුණා හිමාලි එකෙන්. ඒ ටිකත් අරගෙන ගෙදරට ආවා. එහෙනම් බලමුද මොනවද මම ගත්තේ කියලා. මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ වියානකේ ප්‍රොඩක්ට්. හැබැයි දැන් වියානකේ ප්‍රොඩක්ට්ස් එන්නේ නැහැ. ලිප් ලයින් එක එහෙම මම දැන් ගොඩ දවසක් බැලුවා මට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මම ගත්තා CC UK එකේ ලිප් ලයින් එකක්. වීට් එකේ වැක්ස් ස්ට්‍රිප්ස් එක ගත්තා. ෆේස් ට්‍රේස් එකක් ගත්තා. මේ හෙනා එක ගත්තා. මේක නම් හැබැයි මට නෙවෙයි මේක අපේ අම්මට. ඊට පස්සේ ගත්තා ලෝරියල් එකේ ෂැම්පූ එකක්. එහෙනම් අදට vlog එක ඉවරයි. ගිහින් එන්න. බයි.